දවසක් ඔයාලා හැමෝටම මගේ ඩොක්ටර් YouTube නාලිකාවට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මිග්‍රේන්. එහෙම නැත්නම් මෙන්න මේ ඉරුවාරදේ කියන රෝගය පිළිබඳව. මොකක්ද මේ ඉරුවාරදේ එහෙම නැත්නම් මිග්‍රේන් කියලා කියන්නේ? අපේ මෙන්න මේ ඔළුවට බ්ලඩ් සප්ලයි කරන රුධිරය සපයන රුධිර වාහිනිය තියෙනවා. මෙන්න මේ රුධිර වාහිනිය යන්නේ අපේ මෙන්න මේ ඔළුවේ තියෙන අස්ථි ඇතුලේ. ඉතින් මෙන්න මේ අස්ථි ඇතුලෙන් යන රුධිර වාහිනිය යම් යම් හේතුන් නිසා සමහර වෙලාවට ඒක විස්තරණය වෙනවා. ඉතින් මෙන්න මේ විස්තරණය වෙන හින්දා මේක මේ බ්ලඩ් වෙසල්ස් තියෙන අස්ථියක් ඇතුළේ නිසා මේවා විස්තරණය වෙද්දී එතන ඇති වෙනවා පීඩනයක්. එන්නේ පීඩනය නිසා තමයි ඔයාලා මෙන්න මේ මිග්‍රේන් කියන තත්ත්වයේදී විශාල අධික වේදනාවක් සහිත ඔළුව කැක්කුමක් ඇති වෙන්නේ. බොහෝ විට මෙන්න මේ ඇති වෙන ඔළුව කැක්කුම එක පැත්තක්. එහෙම නැත්නම් අපේ ඔළුවේ සම්පූර්ණ ඔළුවේම නෙවෙයි එක පැත්තකට සීමා වුණ වේදනාවක් තමයි ඇති වෙන්නේ. ඉතින් මෙන්න මේ මිග්‍රේන් කියන තත්ත්වය එහෙම නැත්නම් මේ ඉරුවාරදයේදී අපිට සමහර අපේ ජීවන රටා ඒ වගේම සමහර ආහාර ඒවා පාලනය කිරීම මගින් මෙන්න මේ ඉරුවාරදය කියන තත්ත්වය ඇති වෙන එක අපිට වළක්ව ගන්න පුළුවන්. එහෙම නැත්නම් අඩු කර ගන්න පුළුවන්. මම අද වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්නේ මොනවද මේ අපිට ජීවන රටාව වෙනස් කර ගැනීමෙන් සහ සමහර ආහාර පාන ගන්න එක අඩු කර ගැනීමෙන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉරුවාරදේ වළක්ව ගන්න පුළුවන් කොහොමද කියන එක ගැන කතා කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඖෂධීය ප්‍රතිකාර පිළිබඳව මම ඔයාලත් මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් අපි බලමු මෙන්න මේ මිග්‍රේන් එහෙම නැත්නම් ඉරුවාරදේ කියන රෝගී තත්ත්වය හැදෙන්න කලින් කොහොමද වළක්වා ගන්නේ සහ හැදුනට පස්සේ මොනවද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කියලා. ඉතින් අපිට හැදෙන්න කලින් අපේ ආහාර මේන්ලිම අපේ ආහාර බිත්තර, චොකලට්, ඇල්කොහොල්, චීස් වගේ ආහාර ගන්න එක අඩු කර ගැනීම මගින් අපිට මෙන්න මේ ඉරුවාරදේ කියන තත්ත්වය වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රධාන වශයෙන්ම ගෑන් ළමයි මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි මාසිකව එයාලගේ වෙන හෝමෝන් වෙනස් වීම. ඉතින් මෙන්න මේ හෝමෝන් වෙනස් වීම සමගත් මෙන්න මේ මිග්‍රේන් එහෙම නැත්නම් ඉරුවාරදේ කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට හොඳ නිින්දක් ලබා ගැනීම මගින් ඒ වගේම හොඳ ස්ට්‍රෙස් කන්ට්‍රෝල් කිරීමක් මගින් මේ ඉරුවාරදේ තත්ත්වය ඇති වෙන එක අපිට වළක්වා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ක්‍රියාමාර්ගය එහෙම නැත්නම් මේ ආහාර මං කියපු දැන් කලින් කියපු ආහාර ගන්න එක වළක්වා ගැනීම මගින් ඒ වගේම හොඳ ස්ට්‍රෙස් කන්ට්‍රෝල් එකක් හොඳ නිින්දක් ලබා ගැනීම මගින් අපිට මෙන්න මේ ඉරුවාරදේ කියන තත්ත්වය ඇතිවීම වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ ඉරුවාරදේ කියන තත්ත්වය ඇති වුණාට පස්සේ අපිට මොනවද කරන්න පුළුවන්? සාමාන්‍යයෙන් අපිට මෙන්න මේ ඉරුවාරදේ එහෙම නැත්නම් මිග්‍රේන් කියන තත්ත්වය ඇති වුණාට පස්සේ අපිට යන්න පුළුවන් සද්ද බද්දයක් අඩු කාමරයකට ගිහිල්ලා ඒකේ තියෙන ලයිට්ස් වහලා පොඩ්ඩක් වෙලා රිලැක්ස් වෙලා ඉන්න පුළුවන්. ඒ වගේම තමයි මම ඔයාලට කලින් කිව්වනේ මේක ඇති වෙන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් අපේ රුධිර වාහිනී විස්තරණය වීම මගින් ඇති වෙන පීඩනය නිසා මෙන්න මේ තත්ත්වය ඇති වෙනවා කියලා. ඉතින් අපිට ඒක විස්තරණය වීම වළක්වා ගැනීමට අපිට අයිස් පැක් පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ අයිස් පැක් අරගෙන අපේ ඔළුවේ අපේ වේදනාව තියෙන පැත්තේ සහ සම්පූර්ණ ඔළුවේම මෙන්න මේ අයිස් පැක් එක මගින් තවාගෙන එහෙම නැත්නම් මසාජ් කරගෙන අපිට මෙන්න මේ විස්තරණය වෙලා තියෙන බ්ලඩ් වෙසල්ස් අපිට සංකෝචනය කරලා මේ පීඩනය අවම කරගන්න පුළුවන්. ඒ මගින් මිග්‍රේන් තත්ත්වය ඇති වුණාට පස්සේ අපිට ඒක වළක්වා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මිග්‍රේන් පිළිබඳ මෙන්න මේ කෙටි වීඩියෝ එකෙන් ඔයාලට හොඳ අවබෝධයක් සහ මොනවද කරන්න ඕනේ කියලා ඉස්සරහට මේ මිග්‍රේන් තත්ත්වය ඇති වුණාට පස්සේ කරන්න ඕනේ මොනවද කියලා එකත් වැටහෙන්නේ නැති කියලා. ඉතින් මේ වගේම තවත් ලෙඩක් එක්ක කොහොමද අපේ මේ ලයිෆ් ස්ටයිල් මොඩිෆිකේෂන් මගින් මෙන්න මේ රෝගී තත්ත්වයන් වළක්වා ගන්න කියලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අදට ඔබෙන් සමු ගන්නවා. බොහොම ස්තුතියි.